මේ පහුගිය දවස්වල සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගම ඒ සංගමයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හමුවක් තිබුණා. උත්සවයක් ඇත්තටම. මේ උත්සවයේදී කියනවා වාට්ටුවට එන එතකොට වෛද්‍ය සායනයට එන රෝගියාට ඉහළම සේවාව සපයන එක සෞඛ්‍ය වෘත්තිකයාගේ වගකීම, යුතුයකම. ඒක පැහැර හරින්න එපා. ඒ නිසා ඔය උද්ඝෝෂණ නවත්තන්න. අපිත් එක්ක එකතු වෙන සාකච්ඡාවලට කියලා කියනවා. ඒ වගේම මම දැක්කා මේ අද පාර්ලිමේන්තුවේදී කියනවා මේ දැනගෙනමයි සාකච්ඡාවට මේගොල්ලෝ ආවේ. මේගොල්ලෝගේ සැලසුම තිබුණෙම වැඩ වර්ජනය කරන්න. ඒ වැඩ වර්ජන ඔක්කොම සැලසුම් කරලා තමයි මේගොල්ලෝ සාකච්ඡාවට ආවේ. ඉතින් ඒකටත් මේ සංගම් වලට චෝදනාව එල්ල කරනවා. ඇත්තද මේ ඒ කතාව? මෙහෙමයි. අපි ඇත්තට මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවට යනකොට දැනගෙනම තමයි කී වර්ජනය කරන්න වෙනවා කියලා. මොකද මුදල් අමාත්‍යාංශ සාකච්ඡාව තාක්ෂණික සාකච්ඡාවක්. අපි මුදල් අමාත්‍යාංශයට තාක්ෂණිකව කියලා දුන්නා. අවුරුදු පහුගිය දශක කීපය තුල 11 වතාවක් පඩි වැඩි වෙලා තියෙනවා. මේක මේ මංගල පඩි වැඩි වීම නෙවෙයිනේ අපේ. ඒ 11 වෙනි වතාවෙම කිසිම රජයක් කිසිම ජනාධිපති කෙනෙක් මේ 20 එකේ දීමනාවයි 160 එකේ දීමනාවයි හෙල්ලුවේ නැහැ. එතකොට එක අවස්ථාවක දෙකකදී මුදල් කළමනාකරණය කර ගැනීම සඳහා උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා අර 20 එකේ ප්‍රතිශතය වෙනස් නොකර දෙන ප්‍රමාණය අඩු කරන්න. අපි ඒක පවා කිව්වා. ඒ කියන්නේ රුපියලකින්වත් IMF එකට රිද්දන්නේ නැතුව. දැන් ආණ්ඩුවට ඕනේ ඒකනේ. අපි තේරුම් ගන්න එපා ඒක. රුපියලකින්වත් IMF එකට රිද්දන්නේ නැතුව මේ දීමනාව දෙන ක්‍රමයක් අපි කිව්වා. මුදල් අමාත්‍යාංශයට ඒක තේරුණා. හැබැයි ඒගොල්ලෝ හරි උද්දච්චයි. ඒගොල්ලෝ ගත්ත තීරණය වෙනස් කරන්න බෑ. මේක තව පොඩ්ඩක් කලබල ඇති වෙයිද කියලා බලමු. ඒ කියන්නේ මේ අපිව වර්ධනයකට යන්න කියන තැනට තමයි මේ තල්ලු කරන්නේ. ඒතකොට ඒ නිසා අපි දැනගෙන හිටියා නලින්ද ජයතිස්සට ඒකෙදි අපිට උත්තරයක් දෙන්න ඕනේ නෑ කියලා. ඇයි? ප්‍රධාන හේතුව මේ සාකච්ඡාවට නලින්ද ජයතිස්ස ආවෙත් නෑ. නලින්ද ජයතිස්ස අඩු ගානේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්වත් මේකට එව්වේ නෑ. දැන් ඔබ හිතනවාද එයාට උත්තරයක් අවශ්‍ය නම් එයා පැත්තක ඉඳලා කරගනින්න කියලා හිතේ කියලා නෑ. දැන් රාජිත සේනාරත්නගේ කාලේ මම මේ නම් කියන්නේ නලින්දටත් ඉගෙන ගන්න. රාජිත සේනාරත්න කාලේ අපිට ඔය 160 එකේ දීමනාවේ අරගලේ 160 එක ඉල්ලලා අපි සටනක් කරා. අපිට ඒ කාලේ තිබ්බේ 200න් එක. රාජිත සේනාරත්න අපිත් එක්ක මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා රෑ 2 වෙනකම් වාද කරා අපේ පැත්තේ ඉඳන්. සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්න මේක ඕනේ කියලා. එහෙම තමයි 160 එක හැදුවේ. ඒතකොට නලින්ද ජයතිස්ස මේ ජනතාවාදී අපිත් එක්ක එකට හිටපු පාරේ අරගල කරපු මිනිස්සයා ගිහිල්ලා සාකච්ඡාව කරගනින්කෝ කියලා පාර්ලිමේන්තුවේ කියලා බොරු ටිකක් කියනවා. ඊළඟට මොනවද මේ රට හැදීමේ වෘත්තීය සමිති කියලා තව තැන් වල ගිහිල්ලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ওই සමස්ත ලංකා වකුගඩු. දැන් ওই සමස්ත ලංකා කියන්නේ මොකද්ද? සමස්ත ලංකා කියන බ්‍රෑන්ඩ් එක යටතේ එන්නෙම ජනතා විමුක්ති පෙරමුණේ සංගම්. ඒතකොට ඒගොල්ලෝ මේ වාණ්ඩුව කරනවද සංගම් කරනවද? දැන් මෙතනත් පටලැවිල්ලක් තියෙනවා. එහෙනම් අපි කියන්නේ සංගම් කරන එක දැන් අතාරින්න. ඒක කරන්න වෘත්ති සමිති තියෙනවානේ. නලින්දලා සංගම් කරන්න ඕනේ නෑනේ සේපා. ඒගොල්ලෝ සංගම් කර කර හිටියාම ආණ්ඩුව කරන්නේ කවුද? එනකොට මේ ආණ්ඩුව කියන්නේ ජාතික සැලැස්මකට අනුව සෞඛ්‍ය මෙහෙවනවා කියලා ආධාර ඕගොල්ලන්ට ඕන විදිහට දෙන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ තමයි මේ සියලුම දේවල් වෙන්නේ. වගේ කාරණා තමයි පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වේ. ඒකෙන් අදහස් වෙන්නේ වෘත්තීය සමිතිය එපා, දේශපාලකයෝ වැඩක් නැහැ. මොකද්ද මේ ආණ්ඩුව හිතන ජාතික සැලැස්ම? ඔව් ආණ්ඩුව හිතනවා ඒක ජාතික සැලැස්මක් කියලා. දැන් වැටුප් ගන්න එක ගන්නකො හර්ෂි අපි වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් උදයාර් සෙනවිරත්න කමිටු වාර්තාව පත් කරලා ඒකේ වාර්තාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහගේ කාලේ. එතකොට දැන් මේ වැටුප් වැඩි කිරීම කරනවා කියන කාරණාවේදී 90%ක් උදයාර් සෙනවිරත්න වාර්තාවෙන් තමයි මුදල් අමාත්‍යාංශය කරලා තියෙන්නේ. මේකට ඇත්තටම ආණ්ඩුවේ ලොකු සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේ ඉලක්කම ලොකු කරලා අරකින් කපන එකට විතරක් පොලිටිකල් තීන්දුවක් අරගෙන තියෙනවා. එතකොට ජාතික ප්‍රතිපත්තියක් හදනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබ්බේ. ආණ්ඩුවෙන් ඇත්තටම ඉක්මනින් පඩි වැඩි කරන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. ඇත්තටම ආණ්ඩුවට මහජන සහයෝගයක් තිබ්බා. රටේ 95%ක් වැඩ වර්ජන ඇති වෙලා තියෙන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් නැති හින්දා කියලා ඒ පර්යේෂණ වලින් හොයාගෙන තිබ්බා. ඒකට ආණ්ඩුව ජාතික ප්‍රතිපත්තියකට යනවා නම් ආණ්ඩුව කරන්න ඕනේ මේ ඉලක්කම් පෙන්නලා අර සම්ප්‍රදායික දේශපාලඥයෝ වගේ මිනිස්සු රවට්ටන්න නැතුව මේ වෙලාව පාවිච්චි කරලා ජාතික ප්‍රතිපත්තියකට යන එක. ඉතින් රනිල් වික්‍රමසිංහට මාස 3න් වැටුප් කොමිසමක වාර්තාවක් එළියට දාලා ජාතික ප්‍රතිපත්තියට ආකෘතියක් හදන්න පුළුවන් නම් අනුර කුමාර දිසානායකට ඒක දවස් 3න් කරන්න පුළුවන් වෙන්න බෑ. රනිල් කියන්නේ ඔය කතා වෙන විදිහට මේ රටේ ඉන්න අදක්ෂම ජනාධිපති. අනුර කියන්නේ මේ රටේ දක්ෂම ජනාධිපති. රනිල්ට මාස 3න් පුළුවන් නම් අනුරට අනිවාර්යෙන් දවස් 3න් මේක පුළුවන්. ඉතින් ඇයි ජාතික ප්‍රතිපත්තියක් හදන්න නැතුව මේ ඉලක්කම් වලින් මිනිස්සුන්ව රවට්ටන්න යන්නේ?
අපි අහන්නේ අපි එකයි ජාතික ප්‍රතිපත්තියකට.